ඔය සල්ලි ටික අනේ අයියේ මන් දෙන්නම් අයියේ මේ දවස්. හරි එන දවසට බලාගමු මේ කැලරි ටිකත් අරගෙන ඵලෙන් මෙතන මොකද වෙලා? yes. Sir, mama, interview. Come here. Take a seat. Ane sir, thank you. මොකද මිනිස්සේ ඔය කරන්නේ? බෝඩි ගන්න කියලා බෝඩි ගන්න. Okay. So what is your good name? අනේ මාත්‍ය good නම් කියලා නමක් හිත වෙලා නෑ මාත්‍ය ගමේම නම් චොක වෙලා තියෙන්නේ. No. අමාගෙන් ඇවිත් වගේ නම මොකක්ද කියලා. What is your name? ඒකද මාත්‍ය මගේ නම කසුන් කපුගේ. කපුගේ. අනේ මාත්‍ය ගේනන් නෙමෙයි හැබැයි. ජොබ් එක හම්බ වෙනවා නම් සර් එක ඒකත් වුණක් නේ. මිනිස්සු කපුගේද කියලා ඔයාගේ වාසකම ඇහුවේ. ඒකද සමා වෙන්න මාත්‍ය. හරි. so ඉතින් ආදන්න ඉතින් මේ ජොබ් එකට ඔයාට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඕනේ. you must have english. ඉතින් පොඩ්ඩක් කියන්න බලන්න yourself ගැන. කන්නත් දෙනවද මාත්‍ය? reject. මාත්‍ය විපතන්න. security මෙන්න මේ මනුස්සයා එළියට දාපන්. එහෙම කරන්න එපා මාත්‍ය මම දුක ඉඳලා අනේ මාත්‍ය මට මේ ජොබ් එක කොහොම හරි දෙන්න මාත්‍ය. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ. උට යා ගියා. දැන් මන්ද බඩු මං තමයි බඩුව. කසුන් මොකද මේ පැත්තේ? මොකද බං කසුන් ඔය 100ට අරන් නිකන් 18 දීලා වගේ. උඹත් බයිලා කියවනන් සුගත් 100ට අරන් 18 දුන්නා නම් මට වාසිය බං මට මේ ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙනවා. ඉතින් ඔය ප්‍රශ්න නෑ බං අද මම උඹට ගිය සතියේ කිව්වේ සුගත් අද ඉන්ටර්විව් එකට යනවා කියලා. ඒකත් කෙලුණානේ බං අද. ඉතින් මොකද උනේ? උඹ දන්නවනේ බං ඉංග්‍රීසි තමයි ප්‍රශ්නේ උනේ. ඉතින් කියන්නේ පොඩ්ඩක් මං වගේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. ඔයාලා පොඩ්ඩක් ගොඩේ වගේනේ බං ඉතින් පොඩ්ඩක් ඉගෙන ගන්න උවමනාවක් නෑනේ. අනේ බං සුගත් උඹ දන්නේ ඉංග්‍රීසි මතක නැද්ද උඹ අර බර්ගර් කඩේකට ගිහිල්ලා කරපු හරිය? ඒ මොකද්ද බං ඒ උනේ මන් නොදන්න? ඔයාලෙන් කියන්න මම උඹට කියලා දෙන්න. අරන් ගිහිල්ලා ඉඳ ගන්න. ඇයි උඹට මතක නැද්ද? එදා බර්ගර් කඩේකට ගිහිල්ලා ඉංග්‍රීසි මෙනු එකක් බලාගෙන පාන් පෙති දෙකක් ඕඩර් කරා. ඒ උඹගේ ශරීරයේ සෞඛ්‍ය ගැන හිතලා බං මම පාන් පෙත්තයක් ඕඩර් කරේ. මම නැත්තම් දන්න ඕඩර් කරන්න දේවල්. එයාකෝ එහෙනම් තිබ්බනේ ගෙදර ගිහිල්ලා පාන් පෙති පාන් ගෙඩිය කොයි බටරු යරන් ගිහිල්ලා ගාලා කන්න. පාලයන් බං සුගත් යන්න උඹත් බයිලා ගාන හැමතිස්සෙම. Sri Lanka very hot. Too much. කවුද බං අර ඩයල් එක? යාලේ යන නයිජීරියන් සුත් එක්කද? How are you brothers? I come from Dubai. Can you help me? ඔව්. මගේ ටයිප් එකේ සෙට් වුණාමයිද කොහෙද? මොකද්ද බං ඒ කිව්වේ? ඩුබයි සුද්දෙක් බං ඩුබයි සුද්දෙක් මං කිව්වේ. කොහෙද බං ඌගේ සුදු? ඔච්චර තමයි බං උන්ගේ සුදු. ඩුබයි සුද්දෝ ඔය වගේ තමයි බං. ඔබ දන්න සුදු. ඔන්න බලපන් මගේ වැඩ. My dear සුද්දා. ඔයා මොකද මේ? My friends, I want to go to Colombo. Please help me, friends. I don't know how to go. අරු මොකද්ද බං කියන්නේ? ඔය කොළඹ යන්නේ කොහමද කියලා බං ඔය අහන්නේ. උඹටත් ඇත්තටම ඉංග්‍රීසි පුළුවන් නේද? පිස්සුද බං? ඌ අර කොළඹ ගෑවේ. ඒකයි මං එහෙම කිව්වේ. My dear සුද්දා. You go Colombo නේ? Oh, yes. Light it. Okay. ඇයි බං අරු හැම එකටම ඕකේ ගහන්නේ? උඹට චිකේ කියන්න බැරි හින්දා ගොඩියා. My dear සුද්දා. You are go Ambaga Jamsa. Mamat. Okay? And the like kanu and the Sirilaya Malulel. It bus 100 Colombo. මේ මම හිතන්නේ උඹේ ඉංග්‍රීසි ඌට තේරුණෙත් නෑ බං. තේර නිමියකෝ මට තේරුණෙත් නෑ මම මොනවද කිව්වේ කියලා. බං අන්න සිංහල සින්දුවක් මම නම් හිතන්නේ මූ හොල සුද්දෙක්ද කොහෙද බං බලපන්. අනේ සෝරි අයියේ මං ඩුබයි ඉඳලා අවුරුදු දෙකකට පස්සේ ආවේ අයියේ. ඉතින් මම පොඩ්ඩක් පොස්ට් කියලා පෙන්නුවා. අනේ සමා වෙන්න අයියේ. චිට ඔයාලා දෙන්න හිට අයිඩියේ
මම සුද්දෙක් කියලානේ. මම CID එකකින්. උඹලගේ වැඩි අල්ල ගන්න තමයි මම අද මෙහිම ආවේ. යම. මමත් අරින මාත්‍යව මම දුප්පත් කමන මාත්‍යව කරේ අදවස ඉංග්‍රීසි කෝසක තියෙනවා මං ගෙල්ලෙන්නද මාත්‍යව